හරි ගයිස් හැමෝටම සුවදසක් කියලා පිළිගන්නවා. අදත් අපේ මාස්ටර්නි YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම. ඉතින් අද අපි ගෙනත් තියෙන අපේ crypto trading master course එකෙන් ගැන තුන්වෙනි lesson එකත් එක්ක තමයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි මේ lesson එකෙන් කතා කරන්නේ කොහොමද මේ analyze method වලට වගේ ඕන වෙන trading view account එකක් හරියට හදාගන්න කියලා බලන්න. සහ ඒකේ තියෙන tools ගැන තමයි අපි මේ lesson එකෙන් කතා කරන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහින්ම බලමු කොහොමද මේ දේවල් කරගන්නේ කියලා. හරි එහෙනම් ඔයාලා මුලින්ම මේ trading view account එකක් හදාගද්දි ඔයාලා මුලින්ම ඔයාලගේ තියෙන browser එකේ trading view කියලා search කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මේ විදිහට trading view එකට ඇවිල්ලා මේ විදිහට window එක පෙන්නයි. ඊට පස්සේ ඔයාලා මෙතන මේ අයිනේ පෙන්නනද get started කියන එකට එහා පැත්තේ තියෙනවා මෙතන profile icon එක. ඒ profile icon එක උඩ ඔයාලා එකපාරක් click කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මේ මෙතන පෙන්නනද මේ sign in කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ඔයාලා මේ ඒක උඩ click කරන්න ඕනේ sign in කියන එක උඩ. ඊට පස්සේ ඔයාලා මෙතනින් පෙන්නනවා මේ ඔයාලගේ Gmail තියෙනවා continue as ඒ විදිහට ඔයාලා Gmail පෙන්නනවා. ඉතින් ඔයාලා මෙතනින් මේ විදිහට Gmail එක select කරන්න පුළුවන් ඒක උඩ click කරලා. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට ඔයාලා කැමති Gmail එකක් උඩ click කරලා ඉවරලා ඔයාලා Gmail එක select කරගන්න පුළුවන්. හරි guys ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට ඔයාලට account එක හැදිලා පෙන්නනවා මේ විදිහට ඔයාලා Gmail එක පෙන්නලා මෙන්න මේ විදිහට. ඉතින් ඊට පස්සේ ඔයාලා මේ මෙතනින් පෙන්නන මේ ප්‍රොෆයිල් අයිකන් එක උඩම ක්ලික් කරාම ඔයාලා මේක පොඩ්ඩක් සුදු පාට තියෙන එක ඇහැට හුරු නැහැ වගේ නම් මේක ඩාර්ක් තීම් කියන එක දාගත්තාම මේක පොඩ්ඩක් ඒ කළු පාටට වෙන්නනවා. ඉතින් මම නම් මේ කළු පාට තමයි යූස් කරන්නේ මොකද ඒක මට ඇහැට හුරුයි පොඩ්ඩක්. ඒක පොඩ්ඩක් ලේසි අපේ ඇහැටත් එක්ක. ඉතින් ඔයාලා ඊට පස්සේ මේ සර්ච් කියන දන ඔයාලා පෙන්නන්නේ මෙන්න මේ විදිහට මේ සර්ච් කියන එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මේ මෙතන මේ යටින් තියෙන all stocks fund future forex crypto ඒ විදිහට පෙන්නනවා. ඉතින් ඔයාලා මේ අපි crypto trading එක කරන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතනින් crypto කියන එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් මේ coin pair පෙන්නනවා. ඉතින් මෙතනින් ඊට පස්සේ ඔයාලා මේ මෙතන ඔයාලා analyze කරන coin pair එක උඩ එකපාරක් ක්ලික් කරන්න පුළුවන්. අපි analyze කරද්දි කොහොමද coin එකක් තෝරගන්න වගේ දේවල් ඉස්සරහට කියලා දෙනවා. අපි මේ තාම මේ analyze මේ කරන්න trading account එක හදාගන්න විදිහ තමයි අපි මේකෙන් කරන්නේ. ඉතින් අපේ channel එක subscribe කරලා අපේ course එක අන්තිම වෙනකන් ඉන්න කියලා මතක් කරන ගමන්. ඉතින් හරි guys ඔයාලට මෙන්න මේ විදිහට ඊට පස්සේ පෙන්නනවා trading view account එකට ඇවිල්ලා මේ තියෙන මේ bitcoin chart එක තමයි ඔයාලට මේ පෙන්නන්නේ. මම මේ bitcoin chart එක තමයි මේකට ගත්තේ. මෙතනින් ඔයාලා මේ search කරන්න තියෙන දණින් ඔයාලා මේ coin වෙනස් කරගන්න පුළුවන්. මෙතන BTC USDT කියන එක ඔයාලට දාගන්න පුළුවන්. මෙතන BTC කියන්නේ Bitcoin වලට. ඉතින් Ethereum දාගන්න පුළුවන් ETH කියලා. ඒ වගේ ETH chart එක ගන්න පුළුවන් මේ විදිහට Ethereum වල. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට තමයි Ethereum chart එක පෙන්නන්නේ. මේ chart එකෙන් ඔයාලා බලා ගන්න පුළුවන් මේ පිටිපස්සට ගියාම මේ coin එකේ කොහොමද මේ කලින් දවස්වල මිල හැසිරලා තියෙන විදිහ තමයි මේ පෙන්නන්නේ මේ chart එකෙන්. ඔයාලා පෙන්නන්නේ මේ කොළ පාටින් උඩට ගිහින් තියෙනවා රතු පාටින් යටට ඇවිත් තියෙනවා. ඒ විදිහට කොළ පාට රතු පාට ඔයාලා පෙන්නන්නේ ඒ කලින් මිල හැසිරුණ විදිහ. ඒ ප්‍රයිස් එක හැසුණු විදිහත් එක තමයි මේ chart එක ඔයාලට හැදිලා තියෙන්නේ මේකේ. ඉතින් ඔයාලට බලා ගන්න ඕන මේ එක candle එක මේ එක කොටුවක් වගේ කර අපි කියන candle එකක් කියලා. ඉතින් මේ candle එකකින් අපිට මේ candle එකෙන් කියන්නේ මේ අපි දාගෙන තියෙන 1 day කියන time frame එක. මේකේ time frame තියෙනවා. කියන්නේ මේ 1 minute 2 minute 3 minute ඒ වගේ 1 hour 2 hour 4 hour ඒ වගේ ඒවා තියෙනවා. ඉතින් ඔයාලා මේ මෙතන පෙන්නන මේ indicate මෙතන මේ ඔයාලා candle එක ලකුණක් පෙන්නනවා. ඉතින් ඒකට එහා පැත්තේ ඔයාලා පෙන්නන මේ D අකුර. ඒ කියන්නේ 1 day කියලා. ඒ කියන්නේ මේ එක candle එකකින් එක දවසක මිල හැසුන විදිහ තමයි මේ පෙන්නන්නේ මේ වෙලාවේ. ඒක අපි මේ විදිහට time frame එක වෙනස් කරගෙන පැයකට දා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මේ පැයක් ඇතුළත මිල හැසුන විදිහ තමයි එතකොට මේ එක candle එකකින් පෙන්නන්නේ. අපි ඒක 4 hour වලට දාගත්තාම පැය 4ක් ඇතුළත මිල හැසුන විදිහ තමයි මේ එක candle එකකින් පෙන්නන්නේ. ඒ විදිහට තමයි මේ candle වලින් පෙන්නන්නේ. ඉතින් දැන් මේක 1 day එකට දාගත්තොත් එහෙම එක දවසක් ඇතුළත මිල හැසුන විදිහ තමයි මෙන්න මේ විදිහට පෙන්නන්නේ. ඒවාට මේ පේනවා ඇති මේ එක candle එකකින් එතකොට දවසක් තමයි නිරූපණය වෙන්නේ. ඉතින් ඔයාලා මේ කොළ පාට candle වලින් කියන්නේ ඒවට ඒ කියන්නේ මාකට් එක අප් වෙච්ච ඒවා කොළ පාට candle වල. රතු පාට ඒවාන් තියෙන මාකට් එක ඩවුන් වෙච්ච ඒවා. අපි මේ කොළ පාට candle එකට කියන මේ වල පෙන්නන්නේ මේ කොළ පාට ලොකු candle එකට අපි කියන්නේ මේ කොළ පාට candle වල කියන අපි
බයි කැන්ඩල් එකක් කියලා. ඉතින් මේ රතු පාට එක්ක අපි කියන සෙල් කැන්ඩල් එකක් කියලා. ඒ කියන්නේ මාකට් එකේ සෙලර්ස්ලා පවර්ෆුල් වුණ වෙලාවට තමයි මේ රතු පාට කැන්ඩල් මේ විදිහට හැදෙන්නේ. ඒවල මේ පෙන්නන්නේ මෙතන මේ කූරක් වගේ එකක් තියෙනවා. අපි ඒ කැන්ඩල් එකක් කොහම zoom කරලා ගත්තාම ඔයාලට පේන්නේ මෙතන මේ ඉරක් වගේ එකක් තියෙනවා. මේ කැන්ඩල් එක අපි ගමු මේ සෙල් කැන්ඩල් එක. ඒවල මේ මෙතන පෙන්නන්නේ මේ ඉරක් වගේ තියෙනවා. අපි ඒ ඉරට කියන්නේ වීක් එක කියලා තමයි මේකට කියන්නේ. මේ පහළට තියෙන එකට උඩට තියෙන එකටයි. මේ කොටුවට තියෙන එකට තමයි අපි කැන්ඩල් බොඩි එක කියලා කියන්නේ. මේවා අපි ඉස්සර ගොඩක් දුරට කතා කරන මේ ටෙක්නිකල් ඇනලයිස් වගේ කරද්දි. ඉතින් අද අපි කතා කරන්නේ මේ ට්‍රේඩින් view account එකක් හදා ගන්න විදිහ සහ ඒකේ තියෙන tools කොහොමද අපි පාවිච්චි කරන්න වගේ දේවල්නේ. ඉතින් මේ මෙතන වලට පෙන්නන්නේ මේ මෙතන ඉරක් වගේ එකක් තියෙනවා. ඒකෙන් තමයි අපි ලයින් අදින්නේ. මාකට් එකේ මෙන්න මේ විදිහට ලයින් අදින්න පුළුවන්. ඔයාලා ට්‍රෙන්ඩ් ලයින් එහෙම. මම ඔයාලට සරල උදාහරණයක් විදිහට පෙන්නවොත් එහෙම ඔයාලා මේ පේනවා මෙතන. මෙන්න මේ විදිහට ගත්තොත් එහෙම ඔයාලා පෙන්නන්නේ මෙතන තනි ලයින් එකක් දිගේ මාකට් එක කොහම ගිහින් තියෙනවා. ඒ ලයින් එකේ ටච් වෙන ගාන මාකට් එක අප් වෙලා තියෙනවා. මේ මෙතන ආයෙ උඩට ගිහිල්ලා ඊට පස්සේ මෙතන ආයෙ ටච් වෙලා ආයෙ අප් වෙලා ඊට පස්සේ මෙතනින් ආයෙ අප් වෙලා ඒක බ්‍රේක් කරන් යට්ටාව වෙලා ආයෙ ඊට පස්සේ ඩවුන් වෙලාම තියෙනවා දිගටම. ඒ කියන්නේ මේවා අපි ටෙක්නිකල් ඇනලයිස් වලදී කතා කරනවා. ඉතින් ඔයාලා මේ මෙතන පේන්නේ මේ ඒ ලයින් එකට යටින් තියෙන එකේ මෙතනින් අපේ ෆිබොනාචි ටූල් එක පෙන්වනවා ඔයාලට මෙතනින්. අපි මේ මොනවාද කොහොමද ඒ වගේ ඇනලයිස් කරන්න වගේ දේවල් නම් ඉස්සරහට කතා කරනවා. ඉතින් මේ ටික තමයි මේවා නම් අපි ඉස්සරහදී කතා කරන කොහොමද ටෙක්නිකල් ඇනලයිස් වලදී මම නිකන් මේ සරල අදහසක් දුන්නා කොහොමද ට්‍රේඩින් view account එකක් හරියට හදාගන්න නිසා ඒකේ තියෙන tools මේ channel එකක් time frame එකක් මේ වගේ දේවල් තමයි නිකන් පොඩි පාඩමක් අද මේ lesson එකෙන් අපි කරන්නේ. ඉතින් මේ විදිහට තමයි ඔයාලා ට්‍රේඩින් view account එකක් හදා ගන්න ඕනේ. ඔයාලා ට්‍රේඩින් view account එකක් හදාගෙන තියාගන්න අපේ ඉස්සර lesson වලදී technical analysis වලදී එහෙම ඔයාලා මේක වැදගත් වෙනවා. අපි analyze කරන්න කියලා දෙද්දි. ඉතින් මේ විදිහට ඔයාලා වැටික් කරගන්න කියන ගමන් අද අපි මේ lesson එක මේ විදිහට ඉවර කරනවා. අපේ channel එක subscribe කරලා අනිත් lesson එකත් එකතු වෙන්න කියලා මතක් කරනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.